ඔයාද වැදුනේ? අප්පට සිට. ආර දෙකක් මෙතනට ගෙන. හයි යාළුවනේ කොහොමද ඔයාලටද? මං අද ඔයාලත් එක්ක මේ යන්නේ අම්පාරේ තියෙන ලස්සන කුදුමක් කියන බුද්ධංගල ආරණ්‍ය සේනාසනය. අම්පාර නගරයේ ඉඳන් මම මේ යන්නේ බුද්ධංගල ආරණ්‍ය සේනාසනයට. මේ පාර හරිම ලස්සන වුණා. ටිකක් අවදානම් මොකද පාර දෙපැත්තෙන් නිතරම වගේ වන අලි ගැවසෙනවා. ඔයාලට මේ පේන්නේ පාර අයිනේ ඉන්න වන අලි රංචුවක්. බයික් එකක් නෑ බයික් එකම ගියා. පාර අයිනේ චුට්ටක් බලාගෙන යන්න අර අතන ඉන්න තුන් දෙනා කියන්නේ පැටව ටිකකුත් ඉන්නවා. අවුලක් නැහැ යන්න මෙහත් එක්ක කරගෙන යන්න. අර ඉන්න අතර මෙන්න මේ වෙලාවේ තමයි හිතා ගන්න බැරි දෙයක් වුණේ. පාර අයිනේ හිටපු අලියා එකපාරටම ඉස්සරහින් ආපු ට්‍රීවිල් එක පස්සෙන් එලවන්න ගත්තා. ඒ කලබලයට ට්‍රීවිල් එක පාර මැද හරවද්දිම ඒකේ පිටිපස්සෙන් ආපු බයික් එක වේගය පාලනය කරගන්න බැරුව ට්‍රීවිල් එක වැදිලා පෙරළුණා. ඇත්තටම ඒක හරිම භයානක මොහොතක්. ඔයාද වැදුනේ? අප්පට සිරි. අලියා පෙනිපෙනී ඉන්න වෙලාවෙම අපි කොහොම හරි ඒ මිනිස්සයා බේරගෙන පෙරළුණු බයික් එකත් අරගෙන එතනින් ඉක්මනටම ඉවත් වුණා. අරින එක සරපොයි දෙන්න. ඉක්මනට මෙතන. ඇත්තටම ඒ වෙලාවේ ලොකු බයක් දැනුණත් ඒ මිනිස්සයා ගැන හිතලා බයික් එකත් එතනින් අරගෙන යන්න අපිට පුළුවන් වුණා. අයියා නගින්නකෝ. ඔකට නගින්නකෝ. ස්ටෑන්ඩ් එක ගහලා බලාගෙන. කේන් එක දාලා. බමුත් දබල් එක ගන්න. එක්කනේ අලියෙක්ගේ විපතක් කියලා තියෙන වීල් එකේ හැප්පිලා. අලියා ඉන්න නිසා වීල් එක බ්‍රේක් කරා. ඒත් එක්කම හැප්පුණා. අම්පාරේ ඉඳලා ඉක්මනට වෙන්න පුළුවන් කිලෝමීටර් 4ක් විතර තියෙන්නේ. ලස්සනම නිස්කලංක දැන් මේටි කියනකොට පන්සලට තමයි කියන්නේ. මේටි කියනකොටත් දැනෙන නිදහස නම් වචන වල කියන්න තේරෙන්නේ නැහැ. දංගල ආරණ්‍ය සේනාසනයේ දැන් ඉන්නේ. මෙතනින් උඩට යන්න පුළුවන්. අපි හාමුදුරු කෙනෙක්ත් එක්ක කතා කරා. විස්තර ටිකක් අහගත්තා. අපි දැන් මෙතනින් උඩට යමු. බුද්ධංගල ආරණ්‍ය සේනාසනය කියන්නේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස දක්වා දෙවැනි ඉතිහාසයක් තියෙන තැනක්. මෙතන තියෙන ශිල්පි වලින් තහවුරු වෙන්නේ අනුරාධපුර යුගයේ රජ කරපු ලජ්ජතිස්ස රජතුමාගේ පාලන කාලයට මේ පින්බිම අයිති වෙනවා කියලා. යාළුවනේ මම දැන් ඉන්නේ ලංකාවේ තියෙන සුවිශේෂීම චෛත්‍යයක් ළඟ. එහෙනම් අපි ඒක බලමු. මෙන්න මේ දකින බුද්ධංගල මහා සෑය හරිම සුවිශේෂී පින්බිමක්. මොකද චෛත්‍යය තුල අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වගේම බුදුරජාණන් වහන්සේගේ අග්‍රාශ්‍රාවකයන් වහන්සේලා උණු සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා එකම තැනක තැන්පත් කරලා තියෙන මේ වගේ දුර්ලභ භාගයක් තියෙන පින්බිමක් ලෝකෙම තියෙන ඉතාම අතලොස්සයි. බුද්ධංගල රජමහා විහාරස්ථානයේ තියෙන තවත් එක් විශේෂ කරුණක් තමයි මෙහිට පැමිණෙන්නේ සිංහලම අය විතරක් නෙමෙයි. මගේ පිටිපස්සෙන් පේන ඇති තියෙනවා අකරපත්තු, වල්තපිටිය, මඩකලපු ඒ විතරක් නෙමෙයි. මුළු ලංකාවේම වගේ දෙමළ අය, මුස්ලිම් අය මේ නිස්කලංකව තියෙන පුදුවීමට මේ දැන් ඔයාලට පේන ඇති මගේ පිටිපස්සෙන් තින්නේ මුස්ලිම් තරුණ අය ටිකක් ඇවිල්ලා. ඔවුන් මේ නිස්කලංක පරිසරයට මාර කැමති. කියන්නේ මේ පැත්තෙන්ම තියෙන්නේ මේ වගේ නිස්කලංක තැනකට තියෙන්නේ මෙතන තමයි.
හිතට මාර නිදහසක් දැනෙනවා. ඒක සෑහෙන නිදහසක්. දැන් මම මල්ටිකුත් ගෙදෙනකොට අරගෙනවා. අපි ඒ ටිකත් අරගෙන යමු අන්න අර දුර පේන මගේ පිටපස්සෙන් පේන සමාධි බුදු පිළිම ගාව. දැන් අපි ඉන්නේ යකඩෙන් හදපු පාලමක් උඩ. මේක පල්ලෙහෙන් තියෙන අර ගල් වලින් හදපු පාලමක්. පොඩි පාලමක් තියෙන ඉස්සර තිබිච්ච එකක්. දැන් ඊට පස්සේ ඒකේ ගොඩක් පිරිසකට යන්න බැරි හින්දා මේක හදලා තියෙන ගොඩක් ශක්තිමත්. තවත් උඩත් පාලමක් තියෙන අපි යමු. බලමු. 冲过旷野的风，你们协奏。 අනුරාධපුර වගේම ගලින් නෙළපු පිළිම වහන්සේලා මේ පිම්බිමේ අපිට දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම අර පේන විශාල සමාධි පුදු පිළිමයක් මෙතනට ගෙන දෙන්නේ මාරම ලස්සනක්. 不恋爱我的眼那么 මුළු අම්පාරටම වගේ පේනවා. මේ මම යන තැන. බලමු ගිහිල්ලා. නැගෙනහිර පළාතේ තියෙන විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ සමාධි පිළිම වහන්සේයි. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 234ක් උසින් පිහිටි අඩි 80ක් උස මේ මහා ප්‍රතිමා වහන්සේ මුළු අම්පාර නගරයටම ඉතාමත් පැහැදිලිව දර්ශනය වෙනවා. එහෙමනම් ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් බුද්ධංගල ගැන දැනගත්තා කියලා. දැන් මට යන්න වෙනවා. දැන් වෙලාව 6:00යි. අලි ඉන්න පාරක මැදින් යන්න තියෙන්නේ. කමන්නේ යන්න බෑ දැන්. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකම් මාව subscribe කරන්න, share කරන්න, පහළ තියෙන bell සරුවන click කරන්න. මේ වීඩියෝ එක ගැන පොඩි අදහසක් comment එකක් හැටියට දාගෙන යන්න. එහෙම